වැඩි වේලාවක් මෙහි රැඳුණහොත් බලහත්කාරයෙන් අල්ලාගෙන වැඩ ගනු ලබන්නේය. දුගී පුත්‍රයා එසේ සිතමින් එම ස්ථානයෙන් පලා යන්නේය. එම අවස්ථාවේ වයෝවෘද්ධ ඉසුරුමත් මිනිසා මහේශාක්‍ය අසුනේහි ඉඳිමින්ම වැරහැලි ඇඳ සිටින සිය පුතා දෙස සුපරීක්ෂාවෙන් බලන්නේ ක්ෂණයකින් ඔහු හඳුනා ගනී. ඔහුගේ සිත සතුටින් පිනා යයි. එක්වරක් හේ මෙසේ කියයි. දැන් මා සතු වස්තු සම්භාරයන් පවරා දීමට කෙනෙක් සිටී. භාණ්ඩාගාරයට වෙන කෙනෙකුපත් කළ යුතුය. මගේ මේ පුත්‍රයා ගැන මම නිරන්තරයෙන් කල්පනා කළෙමි. නමුත් ඔහු මට දැක ගැනීමට නොහැකි විය. දැන් මම වියපත්ව ජරා ජීර්ණව සිටියත් මා තවමත් කල්පනා කරන්නේ මා සතු වස්තුවට කුමක් විය යුතුද යන්න ගැනය. ඉන්පසු ඒ ඉසුරුමත් පුරුෂයා තම පිරිවර කැඳවා පුත්‍රයා හැකි ඉක්මනින් ආපසු කැඳවාගෙන එන ලෙස පිටත් කර හරින්නේය. ඔහු පුත්‍රයා පිටුපස වහා දිව ගොස් ඔහු අල්ලා ගන්නේය. දිලිඳු පුත්‍රයා බියෙන් තැතිගෙන තරහින් කෑගසන්නේ මා විසින් කරන ලද කිසි වරදක් නැත. මා අල්ලා ගන්නේ ඇයිදැයි අසමින් අඬන්නේය. පුත්‍රයාගේ ග්‍රහණය දැඩි කොටගත් පුරුෂයා ඔහු වැරෙන් අල්ලාගෙන එනු ලබන්නේය. එම අවස්ථාවේ පුත්‍රයා මෙසේ සිතන්නේය. මා සිරකාරයෙකු බවට පත්විය. මා නිසකයෙන්ම මරණයට පත් කරනු ඇත. හේ තව තවත් ත්‍රාසයට හා බයට පත්ව ශෝකයට පත්වී ක්ලාන්තව බිම වැටෙන්නේය. පියා දුර සිට පරීක්ෂාවෙන් සිටින්නේ පුත්‍රයා අල්ලාගත් පුරුෂයාට මෙසේ කියන්නේය. මට මේ මිනිසාගෙන් ප්‍රයෝජනයක් නැත. ඔහුට මෙහි ඒමට බල නොකරන්න. නමුත් ඔහුගේ මුහුණට සිසිල් ජලය ස්වල්පයක් කිසින්න. එවිට ඔහුට ප්‍රකෘති සිහිය ලැබෙනු ඇත. ඔහුට කිසිවක් ඉන්පසු නොකියන්න. ඔහු එසේ ක්‍රියා කළේ ඇයි? පියතුමා ඔහුගේ පුත්‍රයා ඉතා නියාලු ධෛර්යයෙන් හීන එකකු බව දනී. තමාගේ ධනවත් උසස් තත්වය හා සමීප වීම ඔහුට ඉතා දුෂ්කර කරුණක් වේ. මේ ධනයෙන් ආඩ්‍ය පුරුෂ තෙමේ ඒ දුගී තැනැත්තා තම පුත්‍රයාම බව හොඳින්ම දැනත් උපාය කෞශල්‍ය උපක්‍රමයක් වශයෙන් මේ මගේ පුත්‍රයා යයි කීමෙන් වැළකී සිටියේය. නැවත පියාගේ උපදෙස් අනුව ක්‍රියා කරන පුරුෂයා දිලින්දාට මෙසේ කියයි. මා ඔබ නිදහස් කරන්නෙමි. ඔබ කැමති තැනක ඔබට යා හැකියි. පෙර නොවූ විරු ආකාරයේ බසක් කසා දිලිඳු පුත්‍රයා මහත් විස්මයටත් සතුටටත් පත්ව බිම වැතිරී සිටි තැනින් නැගී සිට ආහාර පාන වස්ත්‍ර ආදිය සොයා යම් දිලිඳු වීදියකට පිටත්ව ගියේය. එම අවස්ථාවේ පොහොසත් පියා උපායෙන් සිය පුත්‍රයා නැවත ගෙන්වා ගැනීමට අදහස් කරන්නේ උපාය ප්‍රයෝගයකින් අන් පුරුෂයන් දෙදෙනෙකු රහසින් යවන්නේය. ඔව්හු වැහැරුණු සිරුරෙන් යුත් දුක්ඛිත පෙනුමක් ඇති පුරුෂයෝ වූහ. ඔවුන් හට මෙවැනි උපදෙසක් ලැබුණි. දැන් ඔබලා දුගී මිනිසා සොයා ගොස් ඔහුට සෙමින් කතා කොට දෙගුණයක වැටුප් ලබා ගැනීමට හැකි මෙහෙ කළ හැකි තැනක් ඇත්තේය යනුවෙන් පවසා දුගියා ඊට එකඟ වුවහොත් ඔහු ආපසු කැඳවාගෙන આવොත් මෙහෙයක් පවරනු යෙකි. ඔහු කවර මෙහෙයක් දැයි විමසුවහොත්
කැලි කසල පිරිසිදු කිරීම ආදියයි අප දෙදෙනාද ඒ මෙහෙයක්ම කරනෙමුයි කියවයි යනුවෙනි. මේ වූ උපදෙස් ලබාගත් පුරුෂයින් දෙදෙනා ඒ වේලේම පිටත්ව ගොස් දිලිඳු මිත්‍රයා සොයා ගොස් තමන් අන්නලත් පරිදිම කරුණු කියා මසක වැටුපක් මුලින්ම ගෙවා ඔහු කැඳවාගෙන ආපසු ධනවත් ගෘහපතියාගේ නිවසටම ආයේය. ඉන්පසු අනෙක් මිනිසුන් දෙදෙනා සමග කැලි කසල හා මල මූත්‍ර පිරිසිදු කිරීමට වන්නේය. ආපසු කැඳවාගෙන එනු ලබන පුත්‍රයා දුටු විකස ධනවතා මහත් විස්මයකට පත් වූයේ පුත්‍රයා කෙරෙහි මහත් කරුණාවක්ද හටගත්තේය.